බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තත්තේයම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තේයම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තේයම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මංජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි वादिमी वादिमी माम बोधुमी वादिमी 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 माम साधहं वादिमी 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 माम महासंघ वादिमी वादिमी माम तेरुवान वादिमी දෑත නළලේ බැඳ ඇඳුම් ලබන්නේ සෑම දෙනාට පින්කෙත වන්නේ මේක මහා ගුණයෙන් බබලන්නේ
साधु साधु बुदु हिमी नाम दिन्ने दैत नाल ले बैंद अंगोला बान्ने समद नाट पिंकेत अन्ने मेक मागुन बाबलान्ने साधु साधु साध हम नाम दिन्ने दैत नाल ले बैंद अंगुला बान्ने समद नाट पिंकेत अन्ने मेक मागुन बाबलान्ने साधु साधु मां संग नाम दिन्ने नमस्कार हेवा बोधु दुर्वनट समदा मम बुधु शरण नमस्कार आदम रुवनट समदा सद हम शरण नमस्कार संग रुवनट समदा मां संग शरण नमस्कार वेवा तोनु रुवनट समदा समदाति सारण शरणयामि समदाति सारण शरणयामि මේ මොහොත තුළදී අප ලෞතර අමාමෑණී තුලුගුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ
උදාරතර උත්තරීතර උතුම් ගුණ සමුදායන් හදවත්වල මුදුන්පත් කරගෙන ධර්ම රත්නයේ කර්මය කර්මඵලයේ විශ්වාසය හදවත්වල මුදුන්පත් කරගෙන සංඝ රත්නයේ අපරිමිත ගුණ සමුදායන් හදවත්වල මුදුන්පත් කරගෙන සිළු දනාම මාත් සමගම බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ වන්දනා කරමු. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකයෝ අනුත්තර පුරිස ධම්මසාරතේ සත්තා සදා සම්පාදනය කරගෙන සිටිනා වූ බෑබෑ දෙමල් ඉලක්කස සුනුදු මාගේ සිනම් පූජා ද්‍රව්‍යයන් අපලෝතර මාමෑණී තුලෝගුරු සාන්තනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසා
සද්ධා බුද්ධිය පිටු කොටගෙන සම්බුද්ධ පූජාවන් පූජා කරමින් පූජා වේවා යන උතුම් වූ පූජා සිතිවිලි හදවතව මුදුන්පත් කරගෙන සියලු දෙනාම මා කිවාට පසු මේ ගාථාවන්ගෙන් සම්බුද්ධ පූජාවන් පවත්වමු. වන්දාමි චේතියං සම්බං සම්බදානි සුපටිච්චිතං සාරික දාතු මහබෝධි බුද්ධ රූපං සකලං සදා නිවේදයාමි සම්බුද්ධං විතරං මහමුනි නිමන්තයාමි සුගතං ඝන සාරම්ප දිත්තේන දීපේන තමදංසෙනා තිලෝක දීපං සම්බුද්ධං සුගන්ධිකාය අතනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය තම්බග අතිවාසේනෝ බන්තේ ගිලාන පත්‍ය
අනුකම්පං පාදාය පටිගන්හාතෝ මුත්තමං අදිවාසේ නොබන්තේ අනුකම්පං උපාදාය පටිගන්හාතෝ මුත්තමං නාගවල්ලි තලෝපේතං චුල්න පූග සමායතං තාම්බූලං පතිගන්නාතු සතං පූජේ දංගිනෝ මතුවාදී පසු බුදු පූජාව කියවන්නේ රන්වන් පාටි දලෝලාන බෝධිය නිල්වන් පාටි කොළලාන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය සාදු ආදිමූජාය සිරි මහා බෝධිය දඹදිව් තලයේ අටගත් බෝධිය මාමයුනායේ රෝපිත බෝධිය සංගමිතරනියගෙන බෝධිය සාදු ආදිමූජාය සිරි මහා බෝධිය අනුරපුරේ ඉදිනා බෝධිය මේ අරවියද ඉදිනා බෝධිය දෙව්ලොව දෙවියන් පුදලාද බෝධිය සාදු ආදිමූජාය සිරි මහා බෝධිය මම මේ මලුවට යන ආයන
සුදනාම මත් සමගම දෙවියන්ට මළගෙන යන පිටතන වඩම් කරමු. එත්තහවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්තේ එත්තහවතාච අම්මේ සම්පදං එත්තහවතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා ඉදම්මේ ඥාතේනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිපාන කායේන ආචාචිත්තේන පමාදේන අත්‍යං කම්මේ වන්තේ පුරේ පඤ්ඤ තථාගතේ කායේන ආචාචිත්තේන පමාදේන මයාකතං අත්‍යං කම්මේ ධම්ම සම්දිත්තික අකාලික පමාදේන මයාකතං අත්‍යං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර රාජමහා විහාරය සාලිපුර සියසෝකාරාම විහාරය ජයන්තපුර ශ්‍රී සීතාරාම විහාරයන්හි අධිපති එවැගේම විශ්‍රාමලක්ෂණ විදුහල්පති එවැගේම රජාලය අධ්‍යාත්මික පිරිවෙනෙහි කුත්‍යාධිකාරී උතුරු නැගෙනහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අවසරයි ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේ ඇතුළු විහාර භූමියේ වැඩ සිටින සෝමානන්ද පඬිත හාමුදුරුවෝ වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය වූ ගරුතර මහා සංඝරත්නයන්ට සද්ධාවන්ත ගුණගරුක වස්නාවන්ත සුපින්වත් කාරුණික බෞද්ධ පින්වත්නි මේ පින්වත් පිරිස එවැගේම අපේ විහාරස්ථානයේ වැඩ සිටින ඒ ගරුතර මහා සංඝරත්නයන් හා දායක කාර්යකාරී සෝදනාම
एक राशि वेला අද දිනේ තුලදී උතුම් ආශිර්වාද බෝධි පූජා පින්කමක් සිදු කරන්නට යෙදුණා. ඒ ආශිර්වාද බෝධි පූජා පින්කම සිදු කරන්නේ ශිෂ්‍යයන්ගේ වශයෙන් ගුරුවරයෙකුට කරන්නට පුළුවන් කල හැකි. ඒ වගේම දායක කාර්යාදී සියදනාටම තමන්ගේ විහාරස්ථානයේ ගෞරවනීය නායක වහන්සේට කරන්නට පුළුවන් කල හැකි උතුම් පුණ්‍ය කර්මයන් සිදු කරන අවස්ථාව. ඒ තමයි අපිට අපේ හදවත් වල තියෙන ඕනි අපි ආරම්භ කරේ කොතනද? අද ඉන්නේ කොතනද? ඒ දැනට අපිව ගෙනාවේ කවුද? ඒ ගෙනාවු අයගේ වටිනාකම් හදවත් වල අපිට තියෙන්න ඕනේ. අපිට චරිතයක් තුළ චරිතයකට ගෞරවයක් දෙන්නට නම් යම් කෙනෙක් පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්නට නම් ඒ අය අපේ හදවත් තුළ ජීවත් වෙලා සිටින්න යුතුයි. ඉතින් ඒ අතින් බලනකොට අපේ හදවත් තුළ වටිනා කියන උතුම් යතිවරයන් වහන්සේ නම අපිට ඉන්නවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මේ විහාරයේ ඒ සංඝ පරපුර දිහා බලපුවහම එදා සිට අද සිට හෙටත් හරි ලෙන්ගතුකමකින් ඒ ගුරුවරයෙක් වශයෙන් ගුරුවරයෙක්ගේ විය යුතු යුතුකම් ටික වගකීම් කොටස ශිෂ්‍යයන්ට හරියාකාරව නිසි ලෙස ලබා දීලා ඒ ලබා දීපු ප්‍රතිඵලයක වටිනාකමක් අද දකින්නට පුළුවන් ශිෂ්‍යයන් තුළ ගුරුවරයෙක්ගේ වටිනාකමක් තියෙන නිසා. දායකයන්ට කිසි වෙලාවකවත් දායකයන් අමතක නොකර අදට වඩා අතීතයේ දිහා බලපුවාම කටුක පරිසරයක් තුළ කටුක ගමනක් ඇවිල්ලා දායකයන් අත්තරින්නේ නැතුව මොන බාධක ආවා නොසැලී ඒ බාධක වලට මුහුණ දෙමින් මේ දායක පිරිසක් කොහොම හරි සෙනින් හරි මේ වර්තමානයේ දිහා බලනකොට අපේ නායක මහමුදුරෝ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසාම තමයි දායකත්වයෙන් ඔබ විතරක් නෙමෙයි ශිෂ්‍යයන් වශයෙන් අපි විතරක් නෙමෙයි මේ දිස්ත්‍රික්කයේ මේ රටේ මේ නගරයේ ඕනෑම තැනක ගිහිලා කතා කරොත් දන්න කියන වටිනා කියන යතිවරයන් වහන්සේ නම ඒ තරම් ගමට වටිනාකමක් දීපු ප්‍රදේශයට වටිනාකමක් දීපු රටට වටිනාකමක් දීපු මුළු ලෝකයට වටිනාකමක් දීපු නායක මහමුදුරෝ. ඉතින් අපිට හරි සතුටුයි. මොකද නායක මහමුදුරන්ගේ යටතේ අපි ශිෂ්‍ය නොවුනත් අපිටත් සමහර වෙලාවට නායක මහමුදුරන්ගේ යටතේ මහල්ම කෙනෙක් වගේ තමයි. කොයි වෙලාවකවත් ගන්තලාව කියලා, සාලියුල කියලා, බාතිගම කියලා, මේක කියලා අපි කවුරුත් නායක මහමුදුරෝ ඇතැරලා නැහැ. නායක මහමුදුරන්ගේ ශිෂ්‍යයන් වගේම අපිට ළඟින් තියාගෙන අපිටත් ගුරුවරුකම දෙමින් අපිව සමාජයට
රටට වැඩදායි යතුවරයන් වහන්සේලා බවට පත් කරන්නට නායක හඳුරු මේ ශාසනය ඇතුළේ වැඩ කටයුතු කරන විදිය දායකයෝ දන්නවා නම් දායකයෝ මීට වඩා උනන්දු වෙලා නායක හඳුරු වෙනුවෙන් දේශමාංශය වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ තරම් නායක හඳුරු කැපවීමක් උත්සාහයක් උනන්දුවක් අරගෙන සෑම වෙලාවකම සෑම අවස්ථාවකම අපිට කියන්නේ දැන් අපේ කාලේ ඉවරදී කියන්නේ දැන් තියෙන්නේ වාලේ කාලේ. ඒක නිසා ජිනානන්ද ඉස්සරහට යන්න ගිහිල්ලා වැඩ කටයුතු කරන්න. නායක හඳුරුන්ගෙන් පස්සේ දැන් ඉන්න තරුණ භික්ෂුන් වහන්සේලාට ලොකු හයියක් ලොකු ශක්තියක් ලබා දෙන නායක හඳුරුන් කෙනෙක්. අතු උඩට ගෙනියන්න ශාසනය ඉහළට ගෙනියන්න දායක කාර්කාරීන්ට යහපත් වූ භික්ෂුවක් බවට පත් කරන්නට නායක හඳුරුන් පැත්තකින් ඉඳගෙන ඒ දෙන සහයෝගය කියලා නිම කරන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ තරම් උතුම් වටිනා කියන චරිතය. අපි හිතන විදියට අපේ මේ ප්‍රදේශයට තව ඉන්නේ හාමුදුරුවෝ 3 නමක් හෝ 4 නමක්. එදා ඉඳලා අද පැවැතගෙන ආපු සංඝ පරම්පරාවේ සා සම්බන්ධතාවයන් මත අපේ නායක හාමුදුරුවෝ වෙන්දාල් සම්පුරා නායක හාමුදුරුවෝ ඔය අරුණම තවත් දෙන්නෙක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. හරි පරිස්සමට සම්බුද්ධ ශාසනය රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු සම්බුද්ධ ශාසනය තවත් රැකගන්න තවත් පිරිසක් ඇති කරා. ඒ ඇති කරපු පිරිසට තව ලොකු ශක්තියක් තියෙනවා. අපිට ඒක වටිනාකම තියෙන්නේ සමහර වෙලාවට දැනට වටිනාකම දැනෙන්නේ නැති ගැටි. හැබැයි සමහර වෙලාවට හිතනවා මේ නායක හඳුරු නැති දවසකට මේ ප්‍රදේශයට මේ දිනදීකේට මොන කලක් යාවිද කියලා සමහර වෙලාවට හිතනවා මේ නායකයාගේ අඩිය දැනෙනකොට. මොකද ඒ තරම් අපි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් පවත්වාගෙන සෑම විහාරස්ථානයක්ම ලෙන්ගතුකමකින් පවත්වාගෙන යන්න දායකයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වාගෙන යන්න මේ ශාසනය තුළ විශාල මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරනවා ඒ නායක හඳුරුවෝ. ඒක නිසාම තමයි නායක හඳුරුවට එකේ වටිනාකම දැනෙන්නේ. නායක හඳුරුවලා ඒ ගැන සෑහෙන්න අපිට වඩා ඒ අනාගතය ගැන සෑහෙන්න නායක හඳුරුවට වඩා ඒ නායක හඳුරුවගේ ජීවිතයට වඩා නායක හඳුරුව තව අනාගතය ගැන හිතනවා. ඒ නිසාම තමයි වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් තරුණයන් අතර සමහර වෙලාවට අපිට ඒක කරදරයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට එහෙම නායක හඳුරුව ගැන තරහක් හරි වෛරී සාගත සිතුවිල්ලක් දෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒ විඳුනාට අනාගතයේ දිහා බලනකොට නායක හඳුරුව ගත්ත තීරණ හරි කියලා හිතනවා සමහර වෙලාවට. අදවත් ගන්න තීරණ හරි. නායක හඳුරුව අද කතා කරාට ඒ කතා කරන්නේ අද විතරක් නෙවෙයි. තව අවුරුදු 10000 ගානක් හිතලා. එහෙම හිතලා වැඩ කටයුතු කරන නායක හඳුරුව. ඒකේ ප්‍රතිඵලය ගමේ දායක කාර්කාදී සියලු දෙනාම දකිනවා නේ. ගමකට පිරිවණක් ගෙනාවා. පිරිවණක් තුල ශිෂ්‍ය ගෝලීන් විශාල පිරිසක් ඇති කරා. ඒ වගේම පඬිතුමාණන් විශාල පිරිසක් ඇති කරා. අද ගමට කිසි අඩුවක් නැතුව ගමේ එක දවසක පින්කම් 4ක් සිද්ධ වුණා. බයස් දක්වන්න නැතුව කරන්න පුළුවන්. හාමුදුරු පිරිසක් ගමට ලබා දුන්නා. ඒ වගේම ආලගේ දුවදරුවෝ රටට දැයට ලෝකයට වැඩදාරී දුවදරුවන් පිරිසක් ඇති කරලා තියෙනවා. මම හිතන්නේ ඒ නායක හාමුදුරුන්ගේ චරිත කතාව තුළ එදා සිට අද දක්වාම
නායක හඳුරු ගොඩනගාගත්තු චරිතය තුළින් මම හිතන්නේ නායක හඳුරුන්ට මීට වඩා අපිට පින් දෙන්න අවශ්‍ය වෙයි කියලා. මොකද නායක හඳුරු ජීවත් වෙලා ඉන්න කාලය තුල නායක හඳුරු මිනිස්සු වෙනුවෙන් සතා සිව්පාගෙන උතුම් වූ කරුණාවකින් ලෙන්ගතුකමකින් සෙනෙහසකින් කටයුතු කරන නායක හඳුරු කෙනෙක්. ඉතින් මේ නායක හඳුරු කරන කියන දේවල් දිහා දැක්කම සමහර වෙලාවට නායක හඳුරුන්ට නිවන් දැකලා තිබුණ තරමට නායක හඳුරු කුසලාල සංසයන් මම හිතන්නේ උන්වහන්සේගේ ජීවිතයට දැන් රැස් කරගෙන නායක හඳුරු බාසකක් නැතුව ජීවත් වෙන්නේ ඒක. නායක හඳුරු තරම් තමන්ගේ ජීවිතයට වටිනා කියන දේවල් රැස් කරගත් කෙනෙක්. ඒක නිසාම අපි අපේ නායක හඳුරුන්ට අපි තවත් ආශිර්වාද කරනවා, හදවතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේත් ආයුෂ අරගෙන තවත් බොහෝ කලක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි වෙනුවෙන් නායක හඳුරු කරා වූ සේවාවන් හේතු කොටගෙන උන්වහන්සේගේ ජීවිතයට ලෙඩ දුකක් කරදරයක් බාධකයක් නැතුව නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ජීවත් වන්නට ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයටත් පොඩි ආමතුරු මහන්සියලටත් නිදුක් නිරෝගී සිය ප්‍රාර්ථනා කරමින් ඒ බෝධි පූජාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ එච්.එන්.කේ හේරත් නැමැති මහත්මිය විසින් අනුමෝදිතදී ඒ බෝධි පූජා පින්කමේ දායකත්වය බාරගත් අරගෙන කටයුතු කරනවා. ඒක නිසාම අපි අපේ ජීවිතයට රැස් කරා වූ සකල විද කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඇද්ද ඒ අපේ ජීවිතයට රැස් කර ගන්නට වූ ඒ උතුම් කුසල දහම් හේතු කොටගෙන අපේ නායක මහන්සියගේ ජීවිතයට රැඳී වෙනවා නම් රවි සඳු කුඩ සිකුරු සඳු රහවගේ තුද කියන්නට යදුනා වුණා කලා අපේ පත්‍රව සෙනසුරු අපේ පත්‍රව ලඩු කරව බාධකම් පළුතුනෝ නම් ඒ සියල්ලක්ම දීප සමනය කරදී අපවත් අපගේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට යදුනා වූ අල්පේ සාකේ මහේසාකතුළු ශ්‍රී විශ්ව සමන්දි විසනගාතර පත්‍ර දෙවියන් වහන්සේලා ඇතුළු සියලු දෙවියන් වහන්සේලාට මෙත් හේතිමුතිනු එම දෙවියන් වහන්සේලාගේ දෙවියන් සියලු වඩා වර්ධනය කර ගනිත්වා එසේ දෙවියන් සියලු වඩා වර්ධනය කරගත් දිනෝසිද්ද ඒ දෙවියන්ගේ දේවාශිර්වාදය රැකවරණය ආරක්ෂාව නිරන්තරයෙන්ම අපේ නායක වහන්සේගේ ජීවිතයට හේතු වේවා වාසනාව වේවා දුක්ඛ මසක් නැතුව නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ජීවත් වන්නට සතර දළදා මහන්සියලාගේ ආශිර්වාදයන් ජය ශ්‍රී ගෝසුල මහන්සියලාගේ ආරක්ෂාව බුද්ධ ධම්ම සංඝ දින රත්නයේ අනන්ත ගුණානුභාවයන් හේතු වෙමින් ප්‍රාර්ථනා කරන්නට දිනා වූ උතුම් නිවන් මාර්ගය පසක් කර ගන්නට නායක මහන්සියගේ ජීවිතයට උතුම් කුසලානිසංසයන් සංසාරයේ පුරාවටම හේතු වේවා වාසනාව වේවා යන උතුම් සිතිවිලි පුණ්‍යානුමෝදනාවන් ප්‍රාර්ථනාවන් හදවතට මුදුන්පත් කරගෙන සෝදනාම සාදුකාරයක් පවත්ලා පුණ්‍යානුමෝදනාවන් එක් රස කරමු. ඒ වගේම තමයි නායක හඳුන්ට හොඳ දායක පිරිසකුත් ඉන්නවා, ශිෂ්‍ය පිරිසකුත් ඉන්නවානේ. ගුරුවරයෙක්ගේ වටිනාකම කියාගෙන ඒ වගේම ගමේ නායක හඳුන්ගේ වටිනාකම දන්න හඳුනන හොඳ පිරිසක් ඉන්නවා. අද සමාජය කියලා කියන්නේ ගුණධර්ම පිරීලා යන අම්මට තාත්තට අඳුරන්නේ දුවා දරුවෝ ඉන්න සමාජයක, ශික්ෂකෙක්ට ගරු කරන්න නැති සමාජයක, ගුරුවරයෙක්ට ගරු කරන්න නැති සමාජයක, වැඩිහිටියෙක්ට ගරු කරන්න සමාජයක් තුළ ගුණධර්ම පිරීලා යන ලෝකයක් තුළ ගුණ දන්
පිරි මිනිසුන් පිරිසක් අපි දකිනවා. ඉතින් ඒක තමයි අපි අතර තියෙන තෝනේ මූලිකම ගුණාංගය. අපිට දැනුම තිබ්බත් කඩන්නේ ගුණධර්ම. දැනුමේ පෝෂිත වුණාට වැඩන්නේ ගුණධර්ම. ඒක නිසාම අන්තිමට තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම තියෙන තෝනේ ශිෂ්‍යයෙක් තුළ ගුරුවරයෙක් තියෙන වටිනාකම තියෙන තෝනේ ගුණධර්ම ටික තියෙන තෝනේ. ඒ වගේම දරුවන් තුළ තියෙන තෝනේ දෙමාපියන්ගේ ගුණධර්ම ටික. එහෙම ගුණධර්ම තිබ්බොත් තමයි අපි ජීවිතනාම යහපත් සමාජයක් තුළ යහපත් විදියට අපි ජීවත් වෙනවා. ඉතින් මේ අතින් බලනකොට නායක හඳුරෝ වටිනා කියන ශිෂ්‍ය පිරිසක් සංඝ පරපුරක් ඇති කරලා තියෙනවා. ගුණ ධර්ම වලින් සපිරි පිරිසක්. ඒ වගේම ගුණ ධර්ම වලින් පිරිච්ච දායක පිරිසක් ඇති කරලා තියෙනවා. ඒක නිසාම තමයි ඒ ගුණ ධර්ම සියල්ලක්ම මුසු වෙලා මෙවුණු උතුම් පින්කම් ඉෂ්ට සිද්ධ කරන්න හැකියාව ලැබලා තියෙනවා. ඒක නිසා මම බොහෝ දුරට තවත් අනුශාසනාවන් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ පින්කම් ඉෂ්ට සිද්ධ කරන්නට නා වූ මෙහෙවන්නට යදුනා වූ අපේ ගෞරවනීය රජාල විද්‍යාධිපති පිරිවෙනෙහි පරිවෙනාධිපති එවැගේම මහවැලිපුර රාජමහා විහාරයේ විහාරාධිපතිව කටයුතු කරන අවසරයි නම් කියන්නට ලමසූරියගම පණ්ඩිතාම්බරන් වහන්සේ ලමසූරියගම සම්මන්ද පණ්ඩිතාම්බරන් වහන්සේ එවැගේම सालिपुर श्री अशोकाराम विहारस्थाने बारकार विहाराधिपति वसीम कटित करन सजल विद्याधिपति पिरवने नियुक्त परिवाराधिपति सूर्यपुर समरस पंडिताम्बरम वහන්සේ එවැගේම जयंतपुर श्री सीताराम विहारस्थाने बारकार विहाराधिपति कटित करन राजा विद्याधिपति पिरवने आचार्य नमक अनट अवसराय गौरवार्थ मंदारनवर दमानंद पंडित हामुद्रान वහන්සේ එවැගේම අපේ දැනට විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක කටයුතු කරන ඒ ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලා ඇතුළු පිරිවෙන් අධ්‍යාපනය ලබන සියලුම ශිෂ්‍ය විශ්වල් මහන්සේලා ඒ වගේම සියලු ඒ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා මේ උතුම් බෝධි පූජාපිකාමේ ආශිර්වාදයෙන් හේතුකටගෙන රටට දයට සමාජයට ශාසනයට උතුම් වැඩදායි යතිවරයන් වහන්සේලා බවට පත්වන්නට උන්වහන්සේගේ ජීවිතයන් වලට නිරන්තරයෙන්ම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවක් සිහිපත් කරනවා. ඒ වගේම දායක කාර්යකාරී සියලු දෙනාටම ඔබට මේ උතුම් ගුණානුභාවයන් හේතු කොටගෙන ඔබත් කරන කියන වැඩ කටයුතු සරපකාරීව සාර්ථක කරගනිද්දා ගවිතා විදාම් සියලු කටයුතු සරපකාරීව සාර්ථක කරදී ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අවසන් ඔබ අප සියලු දෙනාටම මේ කුසල දාන හේතු කොටගෙන ප්‍රාර්ථනා කරන්නට දුනා වූ තුන්තරා බෝධියකට සංගිනුතුම් නිවනම පසක් කරගන්නට සංසාරේ පුරාවටම මේ කුසල් දහම් හේතු වේවා වාසනාව වේවා යන උතුම් වූ සිතිවිලි ප්‍රාර්ථනාවන් හදවතට නිරන්තරව කරගෙන සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න ඔබට මෙසේ ආශිර්වාද කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛී දීඝායුකෝ භව අභිවාදන සිරිස
සතරෝ ධම්මාග්ගන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු බුදු සරණ සාන්ද සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. රජයල රාජමහා විහාරයේ විහාරාධිපති අප ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් සිදු කරන්නට යෙදුණු ආශිර්වාදාත්මක බෝධි පූජාමය පින්කමයි ඒ අවසන් වූයේ. ඉතින් පින්වතුනි, එම පින්කම සඳහා පැමිණෙන්නට යෙදුණු සතර පේරුවේ දායක කාරකාදී පින්වතුන් වෙනුවෙන් ඒ වික්‍රම මාවතේ පින්වත් පිරිස විසින් තේපැන් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒ අනුව විශේෂ වශයෙන් සඳහන් කරන්නට ඕන රංජනී මහත්මියගේ ආදරණීය දියණිය මීට අවුරුදු 8කට පෙර මිය පරලෝ යන්නට යෙදුණා ඒ සමිතා මදුසානි දියණිය. ඉතින් ඒ දියණියට පින්පෙත් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා කියන අදහසින් යුතුවයි ඒ තේපැන් සංග්‍රහය මේ අවස්ථාවේදී සිදු කරනු ලබන්නේ. ඉතින් එයක් භුක්ති විඳලා යන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පින්කම සඳහා ඒ පිරිකර දායකත්වය දරන්නට යෙදුනේ ඒ කුලගණ සමිතිය විසින්. එයත් මේ වෙලාවේ සඳහන් කරන ගමන් සෑම දිනම මේ පූජාමය කටයුතු ඉවර කරලා ඒ තේපැන් සංග්‍රහය භුක්ති විඳලා යන ලෙස කරුණාවෙන් දන්වා සිටිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.